උදෑසනක් ආයුබෝවන්. කාලයකින් වීඩියෝ එකක් කරන්න නැත්නම් ගොඩ දෙනෙක්ගෙන් කිව්වා මොකද මේ වීඩියෝ එකක් කරන්න නැත්තේ කියලා. වැඩි කතා කරන්න යන්නේ නැහැ. මෙන්න අද පොඩි ටිප් එකක් දෙන්නයි ආවේ. මේ තියෙන්නේ TJC අඹ ගහක්. ඔයගලන්ට පේන්නේ නැති මේක තියෙන කිඹුලපිටිය අපේ නිවසේ තියෙන්නේ. මේ අඹ ගෙඩිය කහ පාට කරගන්න කොහොමද කවර දාන්නේ කියන එක ගැන පොඩි ටිප් එකක් දෙන්නයි යන්නේ. සාමාන්‍යයෙන් ගෙඩියක් බේරිලා ඔයගලන්ට පේන්නේ නැති මේ සයිස් එකෙන් ගෙඩිය බේරිලා සති 3ක් විතර යද්දී යම් ප්‍රමාණයකට ගෙඩිය එනවා. එතකොට ඒ ප්‍රමාණයට ආපුවම ඔයගලන්ට පේන්නේ නැති මෙන්න මේ ප්‍රමාණය. මෙන්න මේ ප්‍රමාණයට ආපුවම අපි දාගන්න ඕන කවරේ. මේ කවර ගන්න තියෙනවා ඇග්‍රිකල්චර් කඩවල රුපියල් 28ක් 35ක් වගේ අතර මිලක් තමයි වෙන්නේ. දැන් මෙන්න එකම සයිස් එකේ ගෙඩි දෙකක් මෙතන තියෙන්නේ. මේ ගෙඩි දෙකෙන් මේ වෙනස හොයාගන්න මම දැම්ම එකකට දැම්ම අනිත් එකට දැම්මේ නෑ. ඕගලන්ට හොඳට පේන්නේ නැති මේක තාම කොළ පාටයි මේක යම් ආකාරයකින් කහ පාට වේගෙන එන්නේ. සාමාන්‍යයෙන් තව මේ ගෙඩිය ඉදෙන්න තව සති 3ක් වගේ විතර කාලයක් වගේ යනවා. ඒ වෙද්දි මේ අඹ ගෙඩියම කහ පාට වෙනවා. එහෙනම් මේ TJC වල රහස තමයි මේ එන හැම ගෙඩියකටම මේ කවර දාන්න ඕනේ. මේ කවර දැමීමෙන් තව ලොකු වාසියක් සිද්ධ වෙනවා. මැස්සන්ට, පළතුරු මැස්සන්ට මේ ගෙඩියට වහන්න බැරුව යනවා. එතකොට මේ පළතුරු පළදාව අපතේ යාම ගොඩාක් දුරට අවම වෙනවා. එහෙනම් ඔයගලන්ට හොඳ දෙයක් කියලා දුන්නේ මේ කවර ගන්න. මේ කවර ඇග්‍රිකල්චර් කඩවල වල තියෙනවා ගන්න. රුපියල් 28ක් 35ක් අතර රේන්ජ් එකකට තමයි මේක තියෙන්නේ. මේ ගහේ හොඳ පළදාවක් එනවා. ඔයගලන්ට පේනවා ඇති මේ මගේ අතට උඩින් තියෙන චූටි බැට්ට මේ මුළු ගහේම තියෙනවා. මම හිතන්නේ ගෙඩි 1000ක වගේ ප්‍රමාණයක් තියෙනවා. ඉතින් ඔයගොල්ලොත් හිටවන්න වගාවට එන්න. මේක මගේ සාම්පල්යක් විතර ගෙදර හිටවපු ගහක්. සාමාන්‍යයෙන් ගස් 20කින් විතර වගේ පටන් ගත්තා නම් ඔයගලන්ට සාමාන්‍යයෙන් හොඳ ආදායමකට යන්න පුළුවන්. අපි ඊළඟට මේ වගේ හරබර වීඩියෝ එකකින් අපි හමු වෙමු. එහෙනම් සියලු දෙනාටම ස්තුතියි වීඩියෝ එක බලුවට ආයුබෝවන් ගිහින්